විතරයි කිව්වේ කියලා ඔයා කරන. අන්න කැමරාව ගියා. ටික යන ඔන්ලයින් ළමයිට මොනවා වෙනවද දන්නේ නැහනේ. මිනිහා ටික නැති වෙනවනේ. දර කොහොමද? මේ මම හොයාගත්තේ ඒකෝගේ. අර වාඩි වෙලා ඉන්න පොඩි එකා තමයි මම. හරිද? ඔය මං ඉගෙන ගන්නවනේ මං උගන්වන කාලෙක. ෆොටෝ එක ගැහුව කොල්ල මන් දී කොල්ලෙක් මේ ඒ කාලේ. එමුද කට්ටිය එක්කනයි මේ රේස් එකේ පේන දෙක්මානකම වෙන එකක් නෑනේ. ඉතින් මට තව මේකේ මන්දිනුම් කියලා කෑ ගහන්න එකත් ලැජ්ජයි ඇත්තටම. මේ මොකද කවුද පෙරදුනේ කියලාවත් හොයන්න පරාජිතයෙක්වත් නැති තරම් අපි වෙන ලීඩින් එක ඉන්නේ. ඒ නිසා මේ අපි ඒ කතාවෙන් දැන් ඈත් වෙලා ඉන්නේ. මම ඔන්ලයින් ළඟට දාන්නද ෆොටෝ එක. ඒක මං ඉන්නා මම කොතනින්ද කපන්න ඕනේ කියලා මට කියත්. ඕගොල්ලෝ ගොඩක් තරහින් නැත්තේ මේ වෙලාවේ. මා පෙර කියලා ගහරක් තියෙනවා. ඉමුලෙක් එක්ක සෙල්ෆියක් ගන්න එකක් තියෙනවා. බද්දෝම සෙල්ෆිය ගත්තා නම් තවත් හරි. ඉමුල මරුවට ඉන්නේ. අම්මෝ. මම යන්නම් කැමරා. ඔන්ලයින් ලෝයි. කොහොමද? මොකක්ද වෙන්නේ නේ? එක්ක ෆෝන් එක ඕපනවා එක්ක ඒ ලෙවල් ඉවරලා කරන ඒවා හිත ඉන්නවා. ඒක ඩිපාගේ ඉවර වෙලා අම්මා දෙන්නම් කරේ. ඒවද අර දැන් ඒවා හිතන්න පටන් ගන්නවා. ඉස්සරට වඩා දැන් නිදිමතයි. ඒ ඔක්කොම අරම්මට මේවද දැන් එතකොට අන්න ටිකිරි නෙමෙයි පන් තෝරගන්න වෙන්නේ කාටද ටිකිරීට තෝරගන්න වෙන්නේ හරියන්නේ නැහැ නේ දෙන්න එකකින් කාටද දැන් මේ හීම් මැනිකට හරිද අදිරි හමුදාවට ගිහිල්ලා ආයෙ එන්නේ නැති වෙනවා කියන්නේ අදිරි මැරෙනවා මැරුණ පස්සේ හීම් මැනිකට ටිකිරි වදිනවා ඊට පස්සේ අදිරි මැරිලා නැහැ බලත් ඒක මල ගෙලියක් කරේ අදිරි ගමට එනවා පස්සේ දවසක පස්සේ මේ අර මේ ළමයා අන්දයි. අර ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා අර එහෙම කවියක් තියෙන අන්ද ළමයි කම්මගෙන් මේ අර සඳු එකවර දෙපසනේදී කළුවරයි විජිතයෙන් වගේ වෙනවා OH- ට මේ පැත්තෙන් කැල්සියම් 2+ ඉන්නවා. ආල උස්සගෙන තමයි යන්නේ. උස්සෙන් ගිහලා ලයිට් නැති හරි. වෙනවා කැලෙන් ලයිට් නැහැ. හරි. දැන් වල නැහැ මොකද. හරි. ඔතන ඉන්නේ තනි කර තියෙන මුහුද. ඔයාලට උදේවරුව ගාව නම් තනි මුහුදක් බලා ගන්න පුළුවන්. තනි නිල් පාට මුහුද තමයි ඔයගෙන් එහා පැත්තට තියෙන්නේ. අර නේ. අපි වැඩ ඉවර කරමුද එහෙනම්?